දැනෙන සනීපය. අනේ අම්මේ සනීපයක්. ආයිබෝයි. අද දවසේ මං ඉන්නේ සෝබා ධර්මයට කිට්ටු වෙලා. හරිම අපූර්වයි. ලොකු නිදහසක් දැනෙනවා. මට කියන්න ලොකු කතාවක් තියෙනවා. මෙතෙන් ආපුවම මට මතක් වෙනවා එක්තරා සිටුවරයෙක් ගැන. මේ සිටුවරයා දවසක් එනවා ලොකු ඔයක් ගාවට. ඇවිල්ලා මූණකට හොදගෙන එයාගේ මහන්සිය මේ හැම දෙයක්ම නැති වෙලා යනවා. ඊට පස්සේ මේ සිටුවරයා යනවා එයාගේ වාසස්ථානයට. දෙවෙනි දවස් උදා වෙනවා. සිටුවරයා නැවතත් එනවා ඔය ගාවට. මොකටද? තමුන්ගේ මහන්සිය නිවා ගන්න මේ සුන්දර වතුර ටික ලැබෙන ප්‍රබෝධය ලබා. තුන්වෙනි දවසේ සිටුවරයා එනවා මේ ඔය ගාවට. මොකටද? ඒක කියන්නේ නෙමෙයිනේ මං ඇවිල්ලා ඉන්නේ ඇත්තටම තුන්සකරියේ වැඩසටහන කරන්න. අද දවසේදී මං මේ ඔය ගාවේ ඉඳන් මගේ ගමන ආරම්භ කරනවා. හරි සුන්දර පළාතක්. ඇත්තටම හිතට ලොකු සහනයක් දැනෙනවා. මට හිතෙනවා ආයේ හැරලා යන්න ඕන නැහැ. වැඩසටහන කරන්න. ආනේ මං එක ප්‍රියා සූර්යසේන මහත්තයා ලස්සන සින්දුවක් කියගෙන ඉන්නවා. මගේ තනියට අද දවසේදී එකතු වෙන්නේ මාත් එක්ක. ජයග්‍රාහකෙක් එකතු වෙනකම් ප්‍රියා සූර්යසේන මහතා. ඔය විදිහට ප්‍රියා සූර්යසේන මහත්තයා කියනවා. ඉතින් අපිත් ඒ දේ අහගෙන ඉන්නවා. හැබැයි ඔය විදිහට අහගෙන හිටියොත් තුන්සකරිය කරන්න වෙන්නේ නැහනේ. ඒකින්ද මං යනවා අර පැත්තට. ඉඩංගොඩට කීයක් ගන්නවද? යංගෝ මම බලලා සාධාරණ ගණනක් කියන්න. නැගිට. අනවශ්‍ය දේවල් අහනවා කියලා හිතන්න එපා. ඔවයි කියන්නේ. ඔයාගේ නම මොකද්ද? මගේ නම? ඔව්. මගේ නම රුවන්. මෙයාගේ නම? මේ වගේ රංගි. අර ත්‍රිවිල් වැඩසටහනක් කියන්නේ. මොකක්ද? සිරසේ. ඔයාලා මේ අර සුදු කොල්ලෙක් කර ලස්සන කොල්ලෙක් කර ත්‍රිවිල් එකක් අදගෙන ගිහිල්ලා ප්‍රශ්න අහලා සල්ලි දෙන්නේ. දැකලා තියෙනවද? ඈ? දැකලා නැහැ නේ. ඉතින් මේ එහෙම වැඩසටහනක් තියෙනවා. තුන්සකරිය කියලා. ඔව්. ඒකට කවුරුහරි නැග්ගහම මරු වැඩසටහන. මමත් ඔය එහෙම බලනවා. ඒකට මේ ඔය කට්ටිය නැග්ගහම මේ ප්‍රශ්න අහලා සල්ලි දෙනවා. හරි ලේසි ප්‍රශ්න අහන්නේ අප්පා. ඔව්. ඊයක් විතරක්. 25000ක් තමයි වෙනවා ඒක. ඔව්. මේ පැත්තට ආවනම් කොච්චර ෂෝක්ද නේ? මේ පැත්තේ වැඩි දී. මේ පැත්ත එක එක පැතිවල එයා ඉන්නවා ඉතින්.
මේ දවස්වල මේ පැත්තට කරගෙන. එහෙම. යෝ. එතන ඕනේ. එනේ ඉතින් බලා ගන්න මම තමයි ඒ තාරක. දැන් ඕගොල්ලෝ ගොඩ වෙලා ඉන්නේ. තුන් සැකරියට. හරිද? ඒ කියන්නේ අපිට ඉස්මන්දක් දිනා ගන්න පුළුවන්. මං අහන ප්‍රශ්න වලට උත්තර දුන්නොත්. හරිද? අහන්න බලන්න. දැන් කැමතිද? කැමති කියන්නේ කැමති වෙයිද ඉතින් සල්ලි දෙනවද? ලේසි ප්‍රශ්නේ නේ. ලේසි ප්‍රශ්න. මේව එකක් තියෙනවා. හරිද? ඔය දෙන්නටම කතා කරලා උත්තරේ හදාගන්න පුළුවන්. හැබැයි උත්තර දෙන්න ඕනේ එක්කෙනයි. කවුද උත්තර දෙන්නේ? ගුවන් උත්තර දෙනවා. ඒ කියන්නේ ඔය දෙන්න කතා කරගෙන අවසාන පිළිතුර ලැබෙන්න ඕනේ ඔයාට. හරිද? පළවෙනි ප්‍රශ්නේ තමයි කාල් මාක්ස් කියන දන්නවද? කාල් මාක්ස් කියලා කෙනෙක් කියන්නේ විද්‍යාවෙක්. එයා බ්‍රිතාන්‍යයේ හයිගේට් කියන තුෂාර භූමියේ තමයි යාව භූමදන් කරේ. හරිද? එහෙම කරන්න විශේෂ හේතුවක් තිබුණා. මම අහන්නේ ඒ හේතුව මොකක්ද? එයා මරුනේ නේද? හරියට හරි. මම කියවනේ දැන් ඕගොල්ලෝ පළවෙනි ප්‍රශ්නෙට උත්තර දීම නිසා ඕගලන්ට හම්බ වෙනවා රුපියල් 500ක්. මේක ඇවිල්ලා බොහොම පුංචි ප්‍රශ්නයක්. මේ පුංචි ප්‍රශ්නෙට සහ මේ පුංචි පිළිතුරට පොඩි ළමයි ඉන්නේ. පුංචි ළමයි ගොඩක් ආසයි. මොකක්ද දන්නවද ප්‍රශ්නේ? මම මේ කියන කට්ටිය කාටවත් කියන්නේ නැතුව රැට එනවා. ඊට පස්සේ ඒ කියන්නේ කාගේවත් ආරාධනාවක් අවශ්‍යත් නැහැ, කියන්න අවශ්‍යත් නැහැ. ඒගොල්ලෝ එනවා. ආයේ පහුවෙන්ද උදේට යනවා. පහුවෙන්ද උදේට යනවා. මං අහන්නේ මේ කට්ටිය කවුද? කල්පනා කරන්න. හොඳට කල්පනා කරන්න. දැන් සමුවෙත් වෙන්න. හොඳට හිතලා බලන්න උත්තරේ දුන්නේ. ඔබගේ උත්තරේ තමයි මම බාරගන්නේ. ඔබ දැන් උත්තරේ දීලා හමාරයි. ඔබ දිනලා මේ තරගෙන් ඉවත් වෙන්න යන්නේ නැහැ. උත්තරේ හරියනවා. හරි නිවැරදි උත්තරය දනු. මුලින්ම ගොඩක් ආසයි ඉතින් තරු වෙනවා රැට කාටවත් කියන්නෙත් නැහැ. ඊට පස්සේ උදේට කියන්නෙම නැහැ.